අද සීත සුළඟ මදහාසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම්. හෙලෝ යාළුවනේ, කොහොමද ඉතින් ඕගොල්ලන්ට? ඔන්න කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අද මම ඕගොල්ලන්ව පට්ටි පොලට එක්කගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මේ තාම ඉන්නේ නුවරඑළිය ට්‍රිප් එකේ ක්වීන්ස් විව් කන්දෑල කියන විලායකේ. මම කලින් වීඩියෝ එකේ කිව්වනේ අපි නුවරඑළිය ට්‍රිප් එකේ ගත කරපු 3 වෙනි දවස අපි කොහෙද ගියේ කියලා වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම් කියලා. ඉතින් පට්ටි පොල අපි ගත කරපු විදිය කොහොමද කියලා තමයි අද ඔයා මේ වීඩියෝ එකෙන් බලන්නේ. ඉතින් කලින් වීඩියෝ එක බලපු නැති අය ඉක්මනට ගිහිල්ලා channel එකේ නුවරඑළිය ට්‍රිප් එක කියලා දාලා තියෙන අපේ පළවෙනි vlog එකත් බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මෙතන ඉඳලා තමයි පට්ටි පොල ට්‍රිප් එක පටන් ගන්නෙ. අයියෝ ඔයා ඉස්සරහට ඕම් යන්න අත්තර ගහිලා. පට්ටි පොල ගමන ඒ තරම් පහසු එකක් වුණේ නැහැ. පේනවනේ අතුඩින් පැන පැන බඩුත් උස්සගෙන යන එක ඇත්තටම ටිකක් අමාරු වුණා. මම මෙතන චිත්‍රයක් අඳින්න හිතාගෙන ගියපු නිසා මේ බඩු ඔක්කොම අරගෙනම යන්න වුණා අපිට. ඒ වුණාට මේ පරිසරය නම් හරිම ලස්සනයි. ඔයගලන්ට වීඩියෝ එකෙන් පේනවා ඇතිනේ. ඉතින් ඇත්තට මෙතන කොහොම ඇතිද කියලා හිතන්න. අපි ජීවිතේ පහසුවෙන් කරන දේවල් වලට වඩා වැඩිපුර වටිනාකමක් තියෙන්නේ අපි අමාරුවෙන් කරන දේවල් වල. ඉතින් මේ ගමනත් හරියට අන්න ඒ වගේ තමයි. බලන්න හැංගිච්ච පරිසරයක් ඇතුලේ තියෙන ලස්සන තැනක්. මෙතනට එන්නත් ටිකක් අමාරුයි. ඉතින් අමාරුවෙන් හරි මෙතනට ආපු කෙනෙක්ට මෙතන පරිසරය ඇතුලේ දැනෙන හැඟීම ඒ ලස්සන වචනවලට විස්තර කරන්න අමාරුයි. හරියට අමාරු ගමනක් අවසානයේ ලැබෙන දිනුමක් වගේ. ඉතින් මෙතන ඉඳලා චිත්‍රයක් අඳින්න ඕනේ කියලා තිබුණේ මට ඇත්තටම ලොකු ආසාවක්. අද ඇත්තටම මට ඒක හැබෑ වුණා වගේ හැඟීමක් තමයි මේ වෙලාවේ දැනුනේ. ඉතින් ආටිස් කෙනෙක් විදිහට මේක එක්තරා විදිහක ලොකු අභියෝගයක්. මොකද මේ පරිසරයත් එක්ක මේ වැඩේ කරන එක ඒ තරම් ලේසි නැහැ. වීඩියෝ එකේ තව ඉස්සරහට යනකොට ඇයි මම එහෙම කිව්වේ කියලා ඔයගලන්ට ගොඩක් හොඳට පැහැදිලි වේවි. මේ පරිසරය පුදුම තරම් නිස්කලංකයි, නිදහස්. ඒ වගේම තමයි ඔයාට නොදැනුණාට මෙතන හරිම සීතලයි. ඉතින් අපි මෙතන ඉඳගෙන චිත්‍රයක් අඳිනවා කියලා කියන්නේ ඇත්තටම ඒකත් එක්තරා විදිහක අභියෝගයක්. මොකද මේ පරිසරය අපිට ඒ තරම් හුරු දෙයක් නෙමෙයිනේ. මම කොළඹ හැදිච්ච කෙනෙක් විදිහට මේ පරිසරය නුහුරුයි. ඉතින් සීතල දරාගෙන මේ වැඩේ කරන එකත් එක්තරා විදිහක අභියෝගයක්. මේ ළඟින් පුංචි දොළ පහරක් ලස්සනට ගලාගෙන යන නිසා අපි වතුර ගත්තේ ඒ දොළ පහරේ. ඉතින් වතුර එකත් සීතලයි. මෙන්න මේ ෆොටෝ එක බලාගෙන තමයි මම චිත්‍රය අඳින්න පටන් ගත්තේ. ඉතින් මගේ යාළුවොත් මට ගොඩාක් උදව් කරා මේ වැඩේ වීඩියෝ කරන්න වගේම මේකට අවශ්‍ය කලමනා, පින්සල් හොදන්න, වතුර අරගන්න මෙන්න මේ වැඩවලට. ඒ වගේම මෙන්න මේ පුංචි යාළුවන්ගෙන් තමයි ඊළඟට ලොකුම අභියෝගය එල්ල වුණේ. ඉතින් මගේ වැඩේ ඉවර වෙනකම්ම මගේ චිත්‍ර බලන්න ඇවිල්ලා හිටපු ප්‍රේක්ෂකයෝ වගේම මට වද දෙන්නම තමයි මේ රිලව් සෙට් එක ඇවිල්ලා හිටියේ. මගේ වැඩේ ඉවර වෙනකම්ම මේගොල්ලන්ගේ කරදරේ නම් අඩුවක් උනේ නැහැ. ඉතින් පේනවනේ මේගොල්ලන්ගේ දඟේ කොච්චරද කියලා.
ඔන්න බලන්නකෝ මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැක්කනේ තව පොඩ්ඩෙන් ඇවිල්ලා මගේ බඩුවක් මොකක් හරි උස්සගෙන දුවනවා. ඉතින් මේගොල්ලෝ සෑහෙන try කරා මෙතන ඉඳලා මම මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්න. සමහර විට මේගොල්ලන්ට කෑමක් මෙතන තියනවාද කියලා ඉවක් වැටිලා තිබුණත් දන්නෙත් නැහැ. කොහොම හරි ඉතින් මම හෙමින් මගේ වැඩේ ඉවර කරන ගමන් තමයි හිටියේ. රිලවුන්ගෙන් ටිකක් කරදර බාධක එල්ල වුණාට අපි වැඩේ අතෑරියේ නෑ. අපේ කට්ටියක් හිටපු නිසා හැමදේම පොඩ්ඩක් බැලන්ස් කරගෙන වැඩෙත් කරගෙන ගියා. ඉතින් මට අහන්නත් බැරි වුණානේ ඕගොල්ලන්ගේ අවුරුදු කොහොමද මේ පාර? කලින් මම වීඩියෝ එකේ දැම්මා සැනකෙලියට නුවරඑළිය යන අය ග්‍රෙගරි වැවේ සවාරියක් යන්න හැම අමතක කරන්න එපා කියලා. ඉතින් ඔයත් නුවරඑළිය පැත්තේ ගියා නම් කොහොමද මේ පාර සැනකෙලිය තත්ත්වය කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයා අපේ නුවරඑළිය vlog එක බැලුවේ නැත්නම් අපි ග්‍රෙගරි වැවේ ගියපු සවාරිය බලන්නත් එක්ක නුවරඑළිය vlog එකත් බලලම ආවනම් තමයි හොඳ කියලා මම හිතන්නේ. ඔයා දන්නවද ළමයි චිත්‍රයක් කියලා කියන්නේ භාවනාවක්. ඒ භාවනාවට පරිසරයත් එකතු වුණාම ඒක කොයි වගේද කියලා වචනයට විස්තර කරන්න හරි අමාරුයි. ඉතින් මේ වෙනකොට 4න් 3ක් වගේ මගේ වැඩේ ඉවරයි. ඊළඟට ඉතින් අපි කරේ මගේ ලට්ට ලොට්ට ටිකත් උස්සගෙන තන මාරු කරපු එක. මෙච්චර වෙලා ඔයා බැලුවේ ගොඩබිමේ ඉඳලා මම චිත්‍රය ඇඳපු එකනේ. දැන් ඔයා බලන්නකෝ ඊළඟට මම මොකද්ද කරන්න යන්නේ කියලා. පට්ටි පොළ කියලා කියන්නේ මෙන්න මෙතනට කියලා තමයි ගොඩාක් අය හිතාගෙන ඉන්නේ. මොකද සෝෂල් මීඩියා වල හැමතැනම මෙන්න මේ පරිසරය තමයි වෛරල් වෙලා ගියේ. ඉතින් ගොඩාක් දෙනා පට්ටි පොළ කියලා දන්නේ මෙන්න මේ පුංචි දොළ පහර තමයි. ඇත්තටම ප්‍රසිද්ධ මෙන්න මෙතන. ඉතින් මේ දොළ පහර දෙපැත්තේ කොළම කොළ පාටට පාසි බැඳිලා තියෙන නිසා ඒක ඇහැට හරිම ප්‍රියමනාප දර්ශනයක්. අන්න ඒක නිසාම වෙන්න ඕනේ මේ පරිසරය මෙන්න මේ දොළ පහර පට්ටි පොළ කියලා ගොඩාක් ලොකු ප්‍රසිද්ධියක් අරගත්තේ. ඒ වුණාට ඇත්තටම පට්ටි පොළ කියන්නේ මේ දොළ පහරත් එක්කම මේ වටාපිටාවේ පරිසරයේ ගස් පිහිටලා තියෙන විදිහ. ඉතින් පට්ටි පොළ කියලා අතන බෝඩ් එකක් ගහලා තියෙන තැනේ ඉඳලා පටන් ගත්තම මම වීඩියෝ කරපු තැනේ ඉඳලා මෙන්න මේ ඔක්කොම පරිසරය පට්ටි පොළට අයිති. මම කලින් ඔයාට කිව්වනේ මේ පරිසරය මොනතරම් සීතලද කියලා. ඉතින් හිතන්නකෝ එතකොට මේ දොළ පහරේ වතුර කොයිතරම් සීතලද කියලා. ඇත්තටම අයිස් කැට තරම් මේ දොළ පහරේ වතුර හරිම සීතලයි. ඉතින් මේ දොළ පහරට බහින වෙලාවේ අනේ මේක නම් කරන්න බැහැ කියලා හිතන තරම් මේ වතුර ටික හරිම සීතලයි. පේනවනේ මේ වතුර ටික කොයිතරම්නම් පිරිසිදුද කියලා. පතුල පේන තරම් මේ වතුර ටික හරිම පිරිසිදුයි. හරිම ලස්සනයි ඒ වගේම හරිම සීතලයි. ඉතින් මේ දොළ පහරට බැහැලා චිත්‍ර අඳින එක කොහොම වෙතත් මේ දොළ පහරට බැහැලා ඉන්න එක ඇත්තටම මට ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම උඩින් ඉතින් ගුවන් යානා වගේ මේ රිලවුන්ගේ තිබිච්ච කරදරේ නම් අඩුවක් තිබුණේ නැහැ. හරිම දුෂ්කර ගමනක් වුණත් හරිම ලස්සන මතකයක් තමයි පට්ටි පොළ ගමන කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ චිත්‍රෙත් ඇඳලා ඉවර කළා. අපි අපේ වැඩ ඉවර කළා. මෙතනින් මේ විදිහට යන්න ඉතින් පිටත් වුණා. ඉතින් ගෙනාපු බඩු ටික ඒ විදිහටම උස්සගෙන යන්න ඕන නිසා ආපහු වතාවක් ගස් උඩින් පැන
බොහොම විනෝදයෙන් තමයි අපි පට්ටි පොලින් එළියට ආවේ. ඊට පස්සේ ඉතින් අපි යන ගමන් මෙන්න මෙතනින් රසම රස බඩ ඉරිඟුත් කෑවා. මෙතන රෝස් කරපු බඩ ඉරිඟු, ඒ වගේම තම්බපු බඩ ඉරිඟු මේ දෙකම තිබුණා. හරිම රසයි. ඒ වගේම මේ තැන දැන් ගොඩක් ප්‍රසිද්ධයි. හැමෝම මෙතනින් බඩ ඉරිඟු කනවා. ඉතින් මම ඔයාට කිව්වනේ පට්ටිපොළ ගමන කියලා කියන්නේ අපේ නුවරඑළිය ට්‍රිප් එකේ අන්තිම දවස් අපි ගත කරපු විදිය කියලා. ඉතින් උදේවරුව පට්ටිපොළට ගිහිල්ලා ඇවිල්ලා හවස අපි ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් තමයි මේ හිටියේ. ඉතින් ඊට කලින් මේ ලස්සන ගාඩන් එකේ තියලා මගේ චිත්‍රයේ අන්තිම වීඩියෝස් ටික ගන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් ඇත්තටම නුවරඑළිය දාලා එන්න තරම් දුක හිතුණා මේ වෙලාවේ. දැන් මේ වීඩියෝස් ටික බලනකොට ආපහු යන්න තරම් ආස හිතෙනවා. ඇත්තටම නුවරඑළිය කියලා කියන්නේ මට දැනෙන විදිහට ඇබ්බැහි වෙන සුළු පරිසරයක් තියෙන පළාතක්. නුවරඑළිය ජීවත් වෙන අයට සමහර විට මේක වෙනස් විදිහකට දැනෙනවා ඇති. ඒ වුණාට කොළඹ මේ කර්කශ පරිසරයේ එක්ක ගැටිලා නුවරඑළිය වගේ පළාතකට ගියාම ඉන්න හිතෙන හැඟීම මං හිතන්නේ හැම කෙනාටම පොදු දෙයක් වෙන්න ඇති. ඉතින් මේ ඔයා දකින්නේ අපි හිටපු විලායකට එහා පැත්තේ විලායක. ඒගොල්ලන්ගේ ගාඩන් එක හරිම ලස්සනයි. ඒ නිසා අපි ඉතින් පොඩ්ඩක් ඒගොල්ලන්ට කියලා මේ ගාඩන් එකේත් වීඩියෝස් ටිකක් අරගත්තා. ඉතින් ඔයා නුවරඑළිය එනවා නම් Queens View කන්දෑල්ල කියන විලායක වගේම ඔයාට The Forest Lake by Schofield කියන මෙන්න මේ ගාඩන් එක අයිති විලායකටත් එන්න පුළුවන්. ඉතින් අපේ නුවරඑළිය ට්‍රිප් එක ඔන්න ඔය විදිහට තමයි ඉවර වුනේ. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් කිහින් එන්නම්.